සෑම දිනකටමත් ටීවී මාධ්‍ය ජාල වල කටයුතු කරන සෑම දිනකටමත් දුතුම් මුතුන්වන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් මගේ 79 වෙනි ජන්මදිනය නිමිති කොටගෙන සිදු කිරීමට බලාපොරොත්තු වන ජාතික ආගමික අධ්‍යාපනික සේවාවන් ඉතාමත් කෙටියෙන් සඳහන් කිරීමටයි බලාපොරොත්තු වන්නේ. මම සෑහෙන කාලයක් මුළුල්ලේ අප රට දය සමයට සම්බුද්ධ ශාසනයට විශාල වශයෙන් සේවාවන් සිද්ධ කළා. පාසල් ගොඩනැගිලි 43ක් හදලා නිර්මාණය කළා. ඊගාවට සුනමි ගෙවල් 336ක් හදලා මා ජනතාවට පරිත්‍යාග කළා. ඒ වගේම බතුපිටියල් රෝහලේ ලදරුවාට්ටු භික්ෂුවාට්ටු ලැබ් කියන මේවා ඉදි කරලා අහිංසක රෝගීන්ට ශරීර සෞඛ්‍ය ලබා ගැනීමට කටයුතු කළා. ඒ පමණක් නෙමෙයි ඒ ලදරුවාට්ටු වලින් අයට ගැබිණි මාතාවන්ට විවිධාකාර විදිහේ උපකරණ වෛද්‍ය උපකරණ ලබා දුන්නා. CT scan, ECG machine, ventilation machine, dialysis machine, echo machine මූලික වශයෙන් රෝහලක අත්‍යවශ්‍ය උපාංග තනලා සකස් කරලා දීලා අද වර්තමානයේ ඉතාමත් හොඳ රෝහලක් බවට පත් වෙලා තිබෙනවා. මේවා ජන්මදිනයේ සැමරීම වශයෙන් මම විශේෂ පාටි උත්සව මුකුත්ම කරන්නේ නැහැ. මට ඕනකම දුන්නා ධර්ම දානයක් දෙන්න. සබ්බ දානං ධම්ම දානං ජිනාති ධර්මයේ පිළිබඳව හොඳ දැනීමක් හැඟීමක් මහ ජනතාවට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා නම් ඒක තමයි උසස්ම දානමය පින්කම. එනිසා මම කල්පනා කළා අපේ රටේ සදහවත් බෞද්ධ ජනතාවට ඉතාමත් හොඳ ධර්ම දේශනාවක් ධර්මයේ පිළිබඳව සාකච්ඡා කරන දේශනාවක් පවත්වන්න ලංකාවේ සුප්‍රසිද්ධ රාජකීය පඬිත ආචාර්ය බලංගොඩ රාද ආම්රන් වහන්සේට ආරාධනා කළා. මගේ බලාපොරොත්තුව විශාල පිරිසකට ඒ ධර්මයේ ඇහුම්කන් දෙන්න අවස්ථාව සැලසීම. ඒ ධර්මයේ අහලා යම් කිසි කෙනෙක් ප්‍රයෝජන ගන්නවා නම් ජීවිත සංස්කරණය කර ගැනීමට දූදරු මුණුපුරු මිනිපියන් සමග කටයුතු කරලා ධර්මානුකූලව මගකට යෙදෙනවා නම් ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. එනිසා මම පොදුවේ හැම දිනාටම ඇවිදින්න සහභාගී වෙන්න කියලා ආරාධනා කරනවා. ජනවාරි මාසේ 26 වෙනිදා හවස 5ට සම්බුද්ධ පූජාව පවත්වලා 6ට ඒ ධර්ම දේශනාව ඉතාමත් සාර්ථකව සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. එදින උදෑසන තවත් මම ඉතා විශිෂ්ට ගණේ පින්කමක් සිදු කරනවා. ශාන්තිනායක ලෝතුරු බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා උන්වහන්සේ තුල පැවතිච්ච ශ්‍රේෂ්ඨ ඥාන සම්භාරය ඒ වගේම ධර්මයේ තුලින් අපිට දැනගන්න පුළුවන්කම ලැබුණා. අපි ශාන්තිනායක ලෝතුරු බුදුහාමුදුරන් වහන්සේගේ සියලු මෙත්තා මුත්තා කරුණා උපේක්ෂා ආදී ගුණධර්ම निराකරණය වන පරිදි ඊ타මත්ම විශාලතම සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් අත්නගල් රජමහ විහාරයේදී රජකාරියවත් නොකරපු වැඩක් සිදු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අඩි 60-70ක් උස සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්. ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේ තැනීම සඳහා ජනවාරි මාසේ 26 වෙනිදා උදේ 10කුත් ගානට යෙදෙන සුබ මොහොතින් අපි තුරුණන්ගේ ආශිර්වාදය ලැබලා දෙවියන්ගේ දේපීඨ මැදේ ඒ මුල්ගල් තැබීමේ කටයුතු සිදු කරනවා. ඒ වගේම 26 වෙනිදා පිළිවෙලට මුල්ගල් තිබුණාට පස්සේ අපි හදපු 43 වෙනි ඉස්කෝලේ ඇල්ලල මුල්ල කනිෂ්ඨ විද්‍යාලයට තැනු ඒ ගොඩනැගිල්ල විවෘත කරලා ශිෂ්‍ය ප්‍රජාවට බාර දෙනවා අධ්‍යාපනයේ දියුණු කිරීම සඳහා. ඉතින් 27 වෙනිදා උදෑසන වල්ලියද්දේ පඤ්ඤාතිස්ස විද්‍යාලයේ ඒ වගේ 44 වෙනි ඉස්කෝලේ අපි විවෘත කරනවා. විවෘත කළා ඒක සිද්ධු දරුවන්ට ලබා දෙනවා පරිත්‍යාග කරනවා. ඊළඟට දහවස 27 වෙනිදා හවස 4ට බතුපිටිවල රෝහලේ ළමා වාට්ටුවේ සියලුම ළමයින්ට ගැබිණි මාතාවන්ගේ වාට්ටුවේ හැම දිනාටම වෛද්‍ය උපකරණ ලක්ෂ ගානක වෛද්‍ය උපකරණ සහ බේතේ අත්‍යවශ්‍ය කිරිපිටි ආදී දේවල් ලබා දීලා එදත් ඉතාමත් උසස් කටයුත්තක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. 28 වෙනිදා උදෑසන අපේ එල්ලක්කල මහා විද්‍යාල ළමයි 972 අවශ්‍ය කරන පාසල් පොත් උපකරණ ලක්ෂ 10කට වැඩි මුදලක් වියදම් කරලා හැම කෙනෙකුටම මේ උපකරණ ලබා දීලා ශිෂ්‍යයන්ට හොඳට ඉගෙනීමට අවස්ථාවක් සලසා දීමට ඔවුන් පෙළඹවීමට උනන්දු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි මගේ 9 වෙනි උපන්දිනයේ වෙනුවෙන් අපි ආගමික වත් පිළිවෙත් සිදු කරලා මටත් ආශිර්වාදයක් ලබා ගන්නට හැම දිනකටම ආශිර්වාදයක් ලබා ගන්නට
ඔය පින්කම් මාලාව යොදලා තියෙන්නේ. එනිසා ධර්ම දේශනාවත් අතිශය විශිෂ්ටයි. ඒ වගේම විස්තර දෙකක් විවෘත කිරීමත් අතිශය විශිෂ්ටයි. ඒ වගේම රෝහලේට වෛද්‍ය උපකරණ ලබා දීමත් අතිශය විශිෂ්ටයි. ඉතින් මේ කටයුතු සිද්ධ කරලා අපි ලබා ගන්න පුණ්‍ය ශක්තිය බලමයි මේ හේතු කොටගෙන නිදුක් නිරෝගී චිරජීවනය හැම දිනාටම ප්‍රාර්ථනා කිරීමටත් කෙලවර වශයෙන් උතුම් නිවන් සප හැම දිනාටම ලබා ගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ උපන්දිනය වෙනුවෙන් ඒකට අපේ දායකකාරක ආදී පින්වත් හැම දිනම හොඳ සේවාවක් සලසලා දෙනවා. එනිසා ඒ සෑම දිනාටමත් මම තුන්රුවන්ගේ සරණ ප්‍රාර්ථනා කරමින් හැම දිනාටම රත්නත්‍රයේ පිහිට ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ලැබුවා වූ වසර ඉතාමත් සුබ වාසනාවන්ත වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.